හැම දිනකටම තෙරුවන් සරණයි. උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කයේ පෙරිය කට්ටිකුලම් වන රක්ෂිතය තුල පිහිටා තිබෙන ඓතිහාසික සබ්මල්ගස්කඩ පුණ්‍ය භූමිය යනු අනුරාධපුර මුල්යුගයේ සිට මහරහතන් වහන්සේලා වැඩ සිටපු මහා පුණ්‍ය භූමියක්. විවිධ හේතු නිසා එම පුණ්‍ය භූමිය වසර 1000කට අධික කාලයක් වල් බිහි වෙලා තිබිලා බොහොමත්ම මෑත කාලේ අපට හැකියාව ලැබුණා එය යලි ගොඩනංවාගෙන අපේ පෞරාණික උරුමය මතු කරගන්නට. ඒ වගේම තමයි මෙම ඓතිහාසික පුදබිම කේන්ද්‍ර කරගෙන පසුගිය වසරේ අගභාගයේ සිට දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා ධර්මයට කැමති, ධර්මයේ පුරුදු පුහුණු වෙන්න කැමති, මෙහි තියෙන හුදකලා බවෙන් ප්‍රයෝජනය ගන්නට කැමති, විශේෂයෙන්ම මේ පුණ්‍ය භූමිය පිහිටා තිබෙන භූමියේ සිට කිලෝමීටර 4කට ආසන්න දුරක් සිංහල ගම්මානයකටත් තවත් පසකින් කිලෝමීටර් 6ක වගේ දුරක් දෙමළ ගම්මානකට පිහිටා තිබෙනවා. ඉන් දෙපස කිලෝමීටර් 15ක් වගේ යනකම් කිසිදු ගම්මානයක් නිවසක් පවතින්නේ නැහැ. ඒ නිසා තාම ජන ශූන්‍ය හුදකලා පරිසරයකයි මෙම ඓතිහාසික පුණ්‍ය භූමිය පවතින්නේ. තෙසේ තිබියදී පිළිවෙත් පුරන මහා සංඝරත්නය දෙස් විදේශ රටවල් 7ක ධර්මයට කැමති භික්ෂුන් වහන්සේලා මේ වෙන විට අප සේනාසනයේ පුණ්‍ය භූමියේ වැඩ වාසය කරමින් බුදුරජාන් වහන්සේ වදාළ පරිද්දෙන් ශික්ෂාවන් ආරක්ෂා කර ගැනීමට ඊ타ත්ම වෙහෙසෙමින් පුරුදු පුහුණු වෙමින් කටයුතු කරනවා. ඉතින් අපට තිබුණු ලොකුම දුෂ්කරතාවයක් මේ වහා සංඝරත්නයට සිව්පසෙන් උපස්ථාන කරන්න. දහනේ ඉන් ප්‍රධානයි. ගිලන්පස බෙහෙත් ආදී බොහෝ දෛනිකව යන විහෙයිදන් තිබෙනවා. ඉතින් ඒ සියලු විහෙයිදන් ආවරණයක පස බෙහෙත් ආදී බොහෝ දෛනිකව යන විහෙයිදන් තිබෙනවා. ඉතින් ඒ සියලු විහෙයිදන් ආවරණය කර ගැනීමට අපට සිව්පසයට දායක වෙන්න අපට පිරිස සොයා ගැනීමට හැකියාව අවශ්‍යතාවය පැන නැගුණා. එහිදී අපි ගිය වසරේ අගභාගයේ අපේ සීමිත වූ ලෝකවාසී දායක පින්නතුන්ට අපි මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව එවෙනුවෙන් දැනගත් පිරිස මේ දාන වස්තුන් බාරගත්තා. නමුත් බොහෝ දාන දිනයන් ඉතුරුව තිබුණා. සිව්පස දිනයන් ඉතුරුව තිබුණා. ඒ අනුව තමයි අපේ පින්වත් කෝසල වීරතුංග මැතිතුමා තමන්ගේ බෝසත් විශ්ම කර්ම පදනමේ සමාජික පිරිසත් සමග එකතු වෙලා ඒ වෙනුවෙන් මැදිහත් වීම සිද්ධ වුණේ. මේ වෙන විට මේ වසරක කාලේ මේ වසර ඇතුළත සිව්පස දිනයන් 75කට අධික ප්‍රමාණයක් බාරගෙන ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව එකී කටයුතු සම්පූර්ණ කළා. ඒ වගේම තමයි ඒ සමාජිකාවන්ගෙන් කිහිප දෙනෙක් මේ ඓතිහාසික පුණ්‍ය භූමියට පැමිණිලාම දම්පැන් පූජා කරලා අප උපස්ථාන කිරීම සිද්ධ කළා. මේ වන විට මිලියන 2කට ආසන්න මුදලක් අපගේ දායක සභාවේ ගිණුම හරහා මේ කටයුතු වලට අපට බෝසත් විශ්වකර්ම පදනමේ කෝසල වීරතුංග මැතිතුමන් පූජා කරලා තිබෙනවා. ඉතින් මේ වෙලාවේ අපි සිහිපත් කරනවා
දහනේ ආනිසංස පිළිබඳව මම හිතන්නේ මේ බෝසත් විශ්වකර්ම පදනමේ සියලුම දායක පින්නතුන් සමාජිකාවන් බොහොමත්ම හොඳින් දන්නවා නිරන්තරයෙන්ම ලංකාවේ සෑම දිග්භාගයකම පවතින ඊටාම විශේෂ පින්කම් වල කොටස්කාරයෝ බවට ඔබ පින්නතුන් ඔබ සෑම දිනම සහ සම්බන්ධ වෙන බව අපිට නිරන්තරයෙන්ම ආරංචි වෙනවා. අපි දැනගන්නවා, අපිව දැනුවත් වෙනවා. මෙහිදී ඔබට ගිහිල්ලා මේ ඓතිහාසික පුණ්‍ය භූමිය පිහිටීම ගත්තත් උතුරු පළාත ඊටාමත්ම දුෂ්කර අභියෝග රාශියක් මැද්දේ තමයි මේ පුණ්‍ය භූමිය අරගෙන සිදු කරගෙන යන්නේ. මෙහි වටිනාකම ගත්තත් ඊටාම විශිෂ්ට වටිනාකමක් ශාසනික ජාතික වටිනාකමකින් හෙබි කටයුත්තක් තමයි මේ උතුරු පළාතේ මෙවන් සිද්ධාස්ථානයක් නිර්මාණය වීම සහ එය පවත්වාගෙන යාම. ඒ නිසා ඒ සියලු කරුණුගත් කල ඊ타ත්ම උත්කෘෂ්ඨ වූ ශ්‍රේෂ්ඨ වූ පුණ්‍ය කටයුත්තක් මේ බෝසත් විශ්වකර්ම පදනමේ අපේ කෝසල මහත්මයා ඇතුළු හැමදෙනාම ඉෂ සිද්ධ කරන්න. අපි මේ වෙලාවේ ඒ සියලුම දායක පාරකාදී සියලු පින්තුන්ට කෝසල වීරතුංග මැතිතුමන් ඇතුළු කොටගෙන ඇති බෝසත් විශ්වකර්ම පදනමේ සියලුම සමාජිකාවන්ට ඒ අයගේ පවුල්වල ආදරණීය දෙමව්පියන්, පිරින්දෑවරු, ස්වාමිවරු, දුවදරුවන් ඇතුළු කොටගෙන ඇති හැම දෙනාටම කල්යාණ මිත්‍ර සෑම සියලු දෙනාටම ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මේ පරලෝක ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාට මේ පුණ්‍ය ශක්තිය බලයෙන් තුනුරුවන්ගේ ආශිර්වාද බලයෙන් සියලු යහපත සිත ශාන්ති නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දිගාසිරි සම්පත් ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.